ආයුෂ බොහෝවේවා කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. රටම ජාතික අපදායකට ලක් වෙච්ච අවස්ථාවක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මට හිතුණා අපි දැනුමක් තියෙන පුද්ගලයෙක් විදිහට අපි මිනිස්සුන්ට දැනුමක් දුන්නොත් හොඳයි කියන එක. මේ උවදුර වලින් අපි යම්තා දුරකට බේරිලා අපේ ඉදිකිරීම අපේ සිහින නිවස ඉදි කරගන්න කොහොමද කියන එක මට හිතුණා කතා කරද්දී හොඳයි කියලා. මෙවැනි උවදුර නිර්මාණය නොවෙන්න අපි කොහොමද අපේ නිවාස සැලසුම් කරගන්න ඕනේ කියන එක අපි සාකච්ඡාවල වාජනය කර යුතුම කාර්යයක්. මම ඒකට මූලාරම්භයක් විදිහට තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. මම අද මේ වීඩියෝ එකේදී කොටස් කීපයක් ගැන කතා කරන්න කල්පනා කරා. මෙම උවදුර වලින් මිදිලා ගම් වතුර නායයන් වලින් මිදිලා අපි නිවසක් සැලසුම් කරගන්න කොහොමද කියන එක මම අද කතා කරන්න හිතුණා. ඒ වගේම මේ දැනට අපිට මෙම උවදුර වලින් මිදලා මේක තියාගන්න නංග ගන්න රටේ නීති පද්ධතියක් තියෙනවද නැද්ද කියන මම දැන් කතා කරන්න හිතුවා. මුලින්ම බලන්න ඕනේ අපිට මේ අවස්ථාවේ මොකද වුනේ කියන එක. රටම උවදුරකට පැටලුණා. අදිසිය මෙන්න මේ ඇතිවෙච්ච තත්ත්වය මොනවාද දැන් අපිට වෝනින් එකක් තමයි දුන්නේ කියලා. එතකොට මෙතනින් අපි බලන්න ඕනේ අපි සැලසුම් කරන්න ඕනේ මෙතනින් එහාට මෙන්න මේ පරිසරය ඉතින් දුන්න මේ වෝනින් එක අපි පිළි අරගෙන ඒකෙන් අපි මේ සැලසුම් කරගන්න කොහොමද කියලා අපි මුලින්ම කල්පනා කරන්න බලන්න ඕනේ. නිවසක් සහ සොරණකිල්ල සැලසුම් කිරීමේදී ඒක අපි ස්ටෙප් කීපයකට තමයි කරන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම බලන්න ඕනේ අපි සැලසුම නිර්මාණය කරගන්න මුලින්ම දැන් අපි කාගේ හරි සැලසුම් ක්ෂේත්‍රයක ගාවට ගිහිල්ලා ආකිටෙක් ගාවට කෙනෙක් ගාවට ගිහිල්ලා අපි සැලසුම නිර්මාණය කරගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්න කාරණාවක්. සැලසුම නිර්මාණය කරගන්නකොට අපි මෙතෙක් කල කතා කරා වාස්තු කරුණු ගැන. වාස්තු විද්‍යාවේදී කතා කරන මෙන්න මේ කරුණු ගැන අපි කතා කරමු. දැන් හැමෝම මේ ගැන දැනුවත්. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපේ මාස්ටර් බෙඩ්රූම් අපි ප්ලේස් කරන්න කොතනද කියලා. අපි දන්නවා අපි කාබෝට් එක ප්ලේස් කරන්න කොතනද කියලා. අපි දන්නවා අපි කිචන් එක ප්ලේස් කරන්න කොතනද කියලා. ඒ කරුණ විතරක් දැනගත්තට අපිට මේ වාස්තු කියන කාරණාව ඉතින් ලඝු කරලා කියන්න බෑ. දිශාවන් පද්ධති ගැන කතා කරාට ඒ දිශාවන් පද්ධති වලට අදාළ කොටස් පිළිතුරු කරන මේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ. ඊට වඩා ගොඩාක් එහා ගිය වාස්තුවේ තියෙන ලොකු විද්‍යාවක්. මේ විද්‍යාව තමයි අපි බලන්න මොකද්ද කියලා. එතකොට මේකෙදී වාස්තු විද්‍යාව කියලා කියන්නේ අපේ පරිසර පද්ධති වලට ගැලපෙන්න අපේ සැලසුම් නිර්මාණය කරගන්න එක තමයි වාස්තු විද්‍යාවදී කරන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණාවේදී අපි බලන්න ඕනේ අපේ මේ අපේ ඉඩමක් මිලදී ගත්තට පස්සේ ඒ ඉඩමට ගැලපෙන්න සැලසුම් නිර්මාණය කරගන්න කොහොමද කියන එක අපි මුලින්ම බලන්න ඕනේ. එතකොට මේ කියන වාස්තු කරුණු ගලපලිල්ල අපි සැලසුම නිර්මාණය කරා ඒ සැලසුම අපි පරිසරයට බද්ධ වෙන ආකාරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොච්චර සැලසුම හොඳ වුණත් වැඩක් නැහැ. ඒක පරිසරය හා සම්බන්ධ වීම කියන කාරණාවයි තමයි අපිට මෙන්න මේ කියන අරුබුදේ නිර්මාණය වෙන්නේ. එතකොට අපි තෝරගන්න ඉඩම කඳු සහිත ඉඩමක් වෙන්න පුළුවන්. ඒ නායන ප්‍රදේශයක පීඩන තියෙන ඉඩමක් වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අපිට ගොඩක් තියෙන පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩම් අම්මලාගෙන් තාත්තලාගෙන් ආච්චිලාගෙන් සීයලාගෙන් හම්බෙච්ච ඉඩම් තියෙනවා. ඒකනේ දැන් අපි මේ දැන් නායන උදුරු වලින් සහ ඔය ගම් වතුර ආපදා වලින් මිනිසුන්ට අයින් වෙන්න කියලා කිව්වත් මිනිස්සු දාලා යන්නේත් ඒකයි. මොකද අපිට පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩම් තමයි ගොඩක්ම අපි දැන් අපි ජීවත් වෙන්නේ. ඒකේ මේ තැන් වලින් මිනිස්සු දාලා යන්න කැමැත්තක් නැහැ. මේකයි ගොඩාක් දුරට ඔය අනුතුරු වැඩි වෙන හේතු වෙලා තියෙන්නේ. අපි හදන සැලසුම කීප දෙනෙක් ඇතුළේ නිර්මාණය වෙනවා. එකෙක් තමයි ආකිටෙක් කෙනෙක් කියලා කියන්නේ. අනිත් එක්කෙන තමයි ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙක් කියලා කියන්නේ. ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් කියලා කියන්නේ ඒක කෙනෙක්. ඊට පස්සේ අපි මේක අපි හදන්න දෙන්නේ කොන්ට්‍රැක්ටර් කෙනෙකුට. කොන්ට්‍රැක්ටර් කෙනෙකුට හරි සරල විදිහට වාසු නැගෙනකොට අන්නේ සියලු දෙනාම සහ ඔබ මෙන්න මේ ඉදිරිම් කාර්යය සඳහා සහභාගී වෙනවා. එතකොට අපි අපේ රටේ ගොඩාක්ම අපි යන්නේ ආකිටෙක් කෙනෙක්ගෙන් තමයි ඩිසයින් එක කරගන්න. ආකිටෙක් කෙනෙක් කියලා කියන්නේ අපි සැලසුම් පිළිවෙලකට ගාවට ගිහිල්ලා අපි කියනවා මෙන්න මේ මොකද සැලසුමක් කරගන්න ඕනේ. මෙන්න මේ සැලසුම මට කරලා දෙන්න කියලා දුන්නොත් පස්සේ ඒ තියෙන මේ වාස්තු කරුණු තුලක් කරලා හරි වාස්තු බලන කෙනා වාස්තු කරුණු තුලක් කරලා හරි
නැත්නම් ඒක එයා සැලසුම් නිර්මාණය කළ වාස්තු දන්න පුද්ගලයෙකුට ඉදිරිපත් කළේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීමක් කරලා නිර්මාණය කරගැනීමක් කරනවා. ඊට පස්සේ අපි මං කතා කරපු දෙවෙනි කාරණාව ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් එකට අපි මේ සැලසුම් අරන් යන්නේ ලංකාවේ ගොඩාක්ම තැන් එකේ තියෙන ගැටලුව ඒක තමයි. මොකද ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙක් කියන පාර්ට් එක මිනිස්සු හඳුනන්නේ නැහැ. මේ ඇතුළේ තියෙන ගැටලුව වලට හේතුවත් ඒකම තමයි. එතකොට මේකේදී අපි දැන් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙක්ගෙන් වෙන්නේ මේ ඉදිකිරීම සඳහා අපි භාවිතා කරන මැටීරියල් සහ ඒකට අදාළ වන මැටීරියල් ප්‍රමාණ ඉතින් මොන කම්බිද අපි මේකට පාවිච්චි කරන්නේ මොන ජාතිය කම්බියද මේකට පාවිච්චි කරන්නේ එතකොට මේකට පාවිච්චි කරන කම්බි වල ඝනකම කොච්චරද අන්න ඒක තමයි අපි ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක්ගෙන් ලබා ගන්න. ඒ කියන්නේ අපි ආකිටෙක්චර් කරනවා වගේම ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක් කියලා ව්‍යුහාත්මක ඉංජිනේරින් කරනවා අපි කරගන්නවා. ඒ කියන්නේ ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් අපි කරගන්නවා මේ නියුතර. ඒකට තමයි අපිට මෙන්න මේකදී මෙන්න මේ සයිස් කූටින් එකක් දාලා තමයි මේක පටන් ගන්න කියලා. මේ කොලම් එකේ සයිස් එක කොලම් එකට දාන කම්බි ප්‍රමාණය කොච්චරද? ඊට පස්සේ මේ කොලම් එකේ දාන කොන්ක්‍රීට් ග්‍රේඩ් එක මොකද්ද? ඊට බීම් එක මොකද්ද අපි පාවිච්චි කරන්නේ? එතනින් එහාට අපි මේ කොලම් එක ඉහළට අරගෙන කොහොමද? මේක බඳින්නේ බ්ලොක් ගල් වලින්ද? ගඩොල් වලින්ද? අපි දාන සැඩ් එකට පාවිච්චි කරන කම්බිනවලු. අන්න ඒ සම්බන්ධව කටයුතු කරන පුද්ගලයා තමයි ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කියලා කියන්නේ. ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කෙනෙක් ඩිසයින් එකක් කරනකොට ලෝඩ් කීපයක් ගැන සලකලා බලනවා. ඒ කියන්නේ වින් ලෝඩ් එක ගැන සලකලා බලනවා. ඊට පස්සේ මුදු බල පරාතර නම් වින් ලෝඩ් එක කියන්නේ කුලගෙන් ඇති වෙන බලපෑම. ඊට පස්සේ ඩෙඩ් ලෝඩ් එක ගැන සලකලා බලනවා. ඩෙඩ් ලෝඩ් එක කියලා කියන්නේ අපි නිර්මාණය කරද්දී පණ නැති වස්තුන්ගෙන් ඇති වෙන ලෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ගුණ භාණ්ඩ සහ අපි ඉදි කරන මේ අමුද්‍රව්‍ය වල මේ බරක් තියෙනවා. ඉතින් අපි දාන කඩේකේ බරක් තියෙනවා, බිත්ති වල බරක් තියෙනවා, වහලේ බරක් තියෙනවා. අන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි ලයිව් ලෝඩ් එක කියනවා. ඒ කියන්නේ අපි හදාගන්න බිල්ඩින් එක මොන වගේ කාර්යයකට පාවිච්චි කරන්න අපි ක්ලාස් රූම් එකක් වෙනකොට නැත්නම් ගෙදරක් වෙනකොට අන්න ඒ වගේ අවස්ථාවලදී විවිධ ලයිව් ලෝඩ් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූව් වෙන ලෝඩ් එකකින් ඒකට බරක් යදෙනවා. මේ බර කොච්චරද කියන ප්‍රමාණය ඒගොල්ලෝ සැලකිලිමත් වෙනවා. එතකොට ඉන්නේ ඒව මත තමයි ඒගොල්ලෝ මේ ඩිසයින් එක කරගන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ එන්නේ අවශ්‍ය පද්ධතියට මෙන්න මේ සියලු කාරණා ඇතුළත් ඒ කියන්නේ පිට රට ගණන් මේකට ලෝඩ් එක වගේම ස්නෝ කියලා කියන්නේ අපි මේ හිම වැටෙන ඒ ලෝඩ් එකට බලපන්න. අන්න ඒ වගේ ලෝඩ් කීපයක් ගැන කැල්කියුලේට් කරලා තමයි ඒගොල්ලෝ මේ ඩිසයින් එක කරන්නේ. ඒතකොට මෙන්න මේ පාර්ට් එකේදී තමයි අතරම අපිට ලංකාවේ කට්ටියට මිස් වෙන්නේ මෙන්න මේ පාර්ට් එක. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය දන්නේ නැහැ මේක ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් කියලා ඉන්නවා. මේ කෙනෙක්ගෙන් අපි සැලසුමක් නිර්මාණය කරගන්න ඕනේ කියන පාර්ට් එක ලංකාවේ මම හිතන්නේ ගොඩාක් කට්ටිය දැනුවත් නැහැ. එතකොට සමහර වෙලාවට ඩිසයිනර් කියනවා මේක ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කියලා මේක ඩිසයින් එක කරගන්න හොඳයි කියලා. එහෙම දැනුවත්කම් ඩිසයිනර්ස්ලා ඉන්නවා. මම නම් කරන ගොඩාක් සැලසුම් වලදී මම කියනවා අත්‍යවශ්‍ය මේ කාර්යයන් වලදී අපි මේක ස්ට්‍රක්චරල් ඉංජිනේරින් එකේ ඩිසයින් එකක් අපි ගන්න හොඳයි කියලා. ඒ කියන්නේ අපි නැත්තම් අපේ ගම්පැත්තට දැන් අපේ වාසුන්නේ ගන්න මේ කරුණුත් එක තමයි අපි මේ ගෙවල් නිපදවීම සිදු කරන්නේ. නැත්තම් ගෙදර ක්ලයන්ට්ගේ තියෙන දැනුම මත තමයි ඉදිරියෙන් කටයුතු සිදු කරන්නේ. ඇත්තටම කියනවා ඒක ප්‍රමාණවත් නැහැ. මොකද අපි ඊට වඩා මෙතන මේ සුදුසුකම් ලද පුද්ගලයෙක්ගෙන් අපි මේ සැලසුම නිර්මාණය කරගන්න ඕනේ. ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරාම අපිට ලැබෙනවා මෙන්න මේ කොලම් එකට මෙන්න මේ කූටින් එකට මොන කම්බිද පාවිච්චි කරන්න ඕනේ, මොන කෙමිකල්ද පාවිච්චි කරන්න ඕනේ, එතකොට මොන මැටීරියල්ද පාවිච්චි කරන්න ඕනේ. එතකොට අන්නේ සියලු දේවල් එක තමයි අපිට මේ ඩිසයින් එක හම්බ වෙන්නේ. එතකොට මේ ඩිසයින් එකත් එක්ක වැඩ කරගෙන යනකොට එතකොට මේකදී එයා සැලකිලිමත් වෙනවා මේ නායන තැනක්ද තියෙන්නේ, කණ්ඩියක්ද තියෙන්නේ. එතකොට මේකට භාවිතා කරන ක්‍රම කිල්ප මොනවද? ඒ ක්‍රම කිල්ප වලින් අපි මේක සම්බන්ධිත කරගන්න ඕනේ කියන එක එයා එතනදී සාකච්ඡාවට බඳුන් කරලා ඒකට අදාළ ඩිසයින් එකක් තමයි දෙන්නේ.
ඒකට අපි ගම් වතුරක් නම් ගම් වතුරෙන් අපි බේරෙන්නේ කොහොමද? මේ ගම් වතුර මතුවලට අපි ඉස්සර නිර්මාණය කරගන්නවද කොහොමද? අන්නේ සියල්ල ගැන මේ ස්ට්‍රක්චරල් ඩිසයිනර් මේගේ පාර්ට් එකේදී එයා කලකලා බලනවා. එතකොට අපිට මේ ගොඩාක් මෙන්න මේ නිර්මාණ සිදු කරගෙන යනකොට ඒක ගොඩාක් රුකුලක් වෙනවා මේ අපි මේ අපිට මේ ස්වභාවික ආපදා උදුරු වලින් ආශ්‍රයලා අපේ මේ නිර්මාණ සිදු කරගෙන යනවා. එතකොට මේ අන්න ඒ වගේ පාර්ට් එකක් අපි මිස් කරගන්න එකෙන් ලොකු පාඩුවක් තමයි කරගන්නේ. මොකද අපි කොච්චර විඳන් කළා ගයක් හදුවත් අපි ඒකට අවශ්‍ය ශක්තිය දෙන්නේ නැත්නම් ඒක රැඳිලා තියෙනවා. ඒක කරගෙන පාඩුවක්නේ. එතකොට ඒ පාඩුව අපි ඇත්තටම ස්ට්‍රක්චරල් ඩිසයින් කෙනෙක් තෝරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ගේ ගම් ප්‍රදේශෙම එහෙම ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ අපිට ඒක ඒගොල්ලන් කියන විභාගික ඉංජිනේරුවරයෙක්ගේ කියලා තමයි කියන්නේ. එතකොට ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. අපිට ඔය සම්බන්ධයෙන් වැඩ කරන කීප දෙනෙක්ගෙන් බාබුනා කෙනෙක්ගෙන් හරි නැත්නම් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ගෙන් හරි නැත්නම් අපිට මේ පළාත් පාලන ආයතනයක තාක්ෂණ නිලධාරියෙක්ගෙන් ඇහුවත් ස්ට්‍රක්චර් කෙනෙක් මේ ඒ පළාතක පාගන්නක බොහොම අමාරු කාර්යයක් නෙමෙයි. එතකොට අපිට බොහොම ලේසියෙන් ඒ පළාතට අදාළ වෙන ස්ට්‍රක්චර් ඉංජිනේර කෙනෙක්ව හොයාගන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක් අපි හොයලා ඒ කෙනෙක්ගෙන් අපිට මේ දේ කරගන්න මහා ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඒතර වෙනනම් අපි විතරට වඩා බොහොම සුළු පුදුලක් තමයි මේකට වියදම් වෙන්නේ. එතකොට ඒක කරගන්න නැත්නම් මිනිස්සු ඒ පිළිබඳව දැනුවත් බවක් නැති නිසා මෙන්න මෙහෙම කෙනෙක් මේකට ඉන්නවා කියලා මිනිස්සු දන්නේ නැති එක තමයි මේ ගැටලුවට මුහුණ දෙන්න හේතුව. එතකොට මම හිතන්නේ දැන් ඔයගලන්ට මේකෙන් ලොකු දැනුමක් ආවා මේ අපි නිර්මාණයක් සිදු කරගන්නකොට අපි කවුද අපි හම්බෙන්න ඕනේ, කාවද අපි ඇසුරු කරන්න ඕනේ, කාගෙන්ද අපි උපදෙස් ගන්න ඕනේ කියන ඔයගලන්ට ලොකු හැඟීමක් දැනීමක් ආවා. ඒක මම හිතන්නේ ඔයගලගේ මේ නිර්මාණ කටයුතු සඳහා බොහොම වැදගත් වෙයි කියලා. ඒකත් අපි මේ නිර්මාණය කරගෙන දැරුණොත් අපි අනිවාර්යයෙන්ම හොඳ කොන්ට්‍රැක්ටර් කෙනෙක් තෝරගන්න ඕනේ. නැත්නම් අපි හොඳ බාසුන් කෙනෙක් තෝරගන්න ඕනේ. ඒක ඉතින් අපිට වැඩේ කරගෙන යනකොට අපිට තේරෙනවා මේ බුද්ධිලට මේ වැඩේ කරන්න හැකියාව තියෙන දෙයක් කියලා අපිට තේරෙනවා. ඒකෙමද අපිට තීරණය කරගන්න පුළුවන් මේ හොඳයි නැද්ද කියලා. කොහොමත් මූලික වශයෙන් ආකිටෙක්ට් දෙන සැලසුම් කරලා පස්සේ ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරගන්න එක තමයි බොහොම වැදගත් කාරණා. එන්නේ මේ දෙක තිබ්බොත් ඇත්තටම කියනවා නම් මේ ඇති වෙලා තියෙන වේතනයට මුහුණ දෙන්න අපිට යම්තර දුරකට හැකියාවක් තියෙනවා. ස්ට්‍රක්චරල් ඩිසයින් එක කොච්චර කරත් නැහැ අපි ඒකට ගුණාත්මක මේ මැටීරියල් දාලා ඉවරලා මේ වැඩේ කරන්නේ නැත්නම්. ඒ වුණාට අපි හදන ගෙදරට අපි දැනගන්න ඕනේ අපිට දැනට වෙළඳ පොලේ ගන්න තියෙන හොඳම මැටීරියල් දාලා මේකේ හදාගන්න අපි දැනගන්න ඕනේ. මෙන්න මේ පරිසරයේ ඇදලා තියෙන ආපෝ තේජෝ වායු කියන වායු පඨවි කියන මෙන්න මේ මූල ධාතු වල තමයි. අපි ඇදලා තියෙන ආපෝ තේජෝ වායු පඨවි කියන මෙන්න මේ මූල ධාතු වල තමයි. එතකොට මෙන්න මේ කාරණාවත් එක්ක අපිට සබාදාමයට එදෙහිම කොහොමද කරන්න බෑ. සබාදාමයේ පුරුක් විදිහට අපි සබාදාමයේ මේ පුරුක් එකට ගලපගෙන මේක නිර්මාණය සිදු කරනවා මිසක් ඒකට විරුද්ධ වෙලා නෑ මට ඕන විදිහට දාන්න ඕන මේක කරන්න කියලා මෙහෙම නිර්මාණය කරන්න අපිට හැකියාවක් නෑ. එහෙම හැකියාවක් තියෙනවා. දැන් ඉස්සර කාලේ මිනිස්සු ගල් ගුහාවල තමයි ජීවත් වෙන්නේ. ඒකෝරේ මිනිස්සු තමන්ට අවදි තැනක් හොයාගෙන ගල් ගුහාවක තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ තාම මැටියෙන් ගයක් හදාගෙන අපි ජීවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි සිමෙන්තියෙන් ගෙවල් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි යම් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් අපේ ඉදිරියෙන් ශේෂ්ඨ වැඩ දියුණු කරගත්තා. එතකොට දැන් අපිට තියෙනවා ඩෙකෝ තියෙනවා, JCB තියෙනවා. ඊට පස්සේ අපිට එක්ස්කැවේටර් තියෙනවා. අපි දැන් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ගන්න නූතන තාක්ෂණයෙන් අපි කරේනවා. එතකොට අපි යනවා මේ සබාදාම වෙනස් කරන්න. අපිට එක්ස්කැවේටර් තියෙනවා. ඊට පස්සේ අපිට JCB තියෙනවා. අපි මේ කන්දි කප්පලේ කරලා ලොකුවට ගෙවල් හදන්නවා. හදන්න ගියාට පස්සේ සබාදාම් වලට මෙහෙම නිර්මාණය කරපු කන්දිය අපි ඉතින් මෙහෙම එක එල්ලේ කපලා දානවා. කපලා දැම්මම පස්සේ එතන ඒ ශක්තිය නැති වෙච්ච ඉතින් ඇත්තටම සබාදාම් ඉතින් ඒ කන්දිය පෙළලා දානවා. ඒක තමයි දැන් අපිට මේ උද්දතවල තියෙන තත්ත්වය. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරා මේ රජයේ මේ
මෙන්න මේ ආපදා වලින් උදව් වලින් වැළකෙන්න මිනිසුන්ට ඉදිකිරීම සිදු කිරීම සඳහා නීති පද්ධතියක් නැද්ද කියන එක. නීති පද්ධතියක් තියෙනවා. නීති පද්ධතියක් තියෙනවා. නීති පද්ධතියක් තිබ්බට මිනිස්සු ඒ පිළිබඳව දැනුවත්භාවයක් නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේකට නීති පද්ධතියට ඇතුළත් වෙනවා නම් අපි මුලින්ම කරන්න ඕන අපේ අදගන්න කරතුම අපේ පළාත් පාලන ආයතනයෙන් හරි UD එකට ගිහින් හරි අනුමත කරගන්න එක තමයි අපි කරගන්න ඕනේ. ඉතින් මේ අනුමත කිරීමේ කාර්යය සිදු කරනකොට තමයි මෙන්න මේ කියන අපිට මේ ස්ටෙප් ටික හම්බෙන්නේ. මෙන්න මේ සැලසුම අපි පළාත් පාලන ආයතනයෙන් හරි UD එකට හරි ගිහිල්ලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක බලලියම වෙලා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරලා එතනදී උපදෙස් දෙනවා. අතන මෙන්න මේක ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් කෙනෙක්ගේ දැනුම යටතේ සිදු කරන්න ඕනේ. නැත්නම් අපි හිතමු මේක ගොඩ කිරීමක් සිදු කරන තැනක් හරි අපිට හිතනවා නම් මේක ජලගැලුමකට යටතට තැනක් හරි කියලා ඒ පළාත් පාලන ආයතනය ඒක ඒ පිළිබඳව දැනුවත් නේ. එතකොට ඒ පළාත් පාලන ආයතන විසින් ඒක යොමු කරනවා පහත් බිම් කොට කිරීමේ අධිකාරියට යොමු කරනවා. එතකොට යොමු කරලාගෙන ඔයගොල්ලන් ගිහිල්ලා ඒකෙන් ඇප්‍රූවල් එක කරගෙන කියලා යොමු කරනවා. එතකොට අන්න එහෙම කාර්යයක් මේ රජයේ තියෙන නීති පද්ධතිය සිදු වෙනවා. මිනිස්සු මේ අපිට වෙලා තින්නේ අපි ඒ ක්‍රියාවලියට යොමු වෙන්නේ නැති. මිනිස්සු මේ රටේ මිනිස්සු දැනුවත් වෙලා තියෙන්නේ යම්කිසි බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියම මොකක් හරි නීතියන් තුළ කටයුත්තක් සිදු කරන්න යනවා නම් විතරක් තමයි මේ අනුමත කිරීමේ කාර්යය සිදු කරන්න ඕනේ කියලා මිනිස්සු දැනුවත් වෙලා තියෙන එච්චරයි. මේක රූපවාහිනියවත් මම දැකලා නැහැ මේ පිළිබඳව මිනිස්සුන් මේ පනතක් පිළිබඳව දැනුවත් වෙනවා. 2020 දී නව ගැසට් පත්‍රයක් මගින් UDA පනත අලුතෙන් එළිදැක්වුවා. ඒතර ඒකෙදී අපි කලින් භාවිත කරපු රෙගුලේෂන් වලට වඩා වෙනස් රෙගුලේෂන් ප්‍රමාණයක් අපිට ඇවිල්ලා තියෙනවා. අපි යන්නේ මේ රෙගුලේෂන් තමයි මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ. ඒකට ඒ රෙගුලේෂන් වල තියෙන දේවල් තමයි මේ පළාත් පාලන ආයතනයෙන් අනුමත කිරීමේදී පරීක්ෂා කිරීම කරන්නේ. එතකොට ඒ පනත තියෙන දේම ප්‍රමාණවත් අතරම අපි මේ ස්වභාවික ආපදා උදව් වලින් මිදිලා අපිට මේ නිවස කිරි කරගන්න අතරම ප්‍රමාණවත්. අපි වෙලා තියෙන්නේ මෙන්න මේවට යොමු වෙන්න මිනිස්සු දැනුවත්භාවයක් නැහැ. රටේ සියලු ඉදිකිරීම් UDA රෙගුලේෂන් වලට යටත් අනුමැතිය කරගෙන තමයි සිදු කරන්න ඕනේ කියලා ඒ 50 වල තියෙනවා. ඉතින් ඒක ඇත්තට මිනිසුන්ගේ දැනුවත්භාවය නැති නිසා තමයි මිනිස්සු තමන්ට හැඟෙන පරිදි තමන්ට හිතෙන පරිදි පාටකට දීලා ඉදිකිරීම සිදු කරගන්නේ අන්තිමට මේ මෙහෙම අපදායක් ආවට පස්සේ තමයි මිනිසුන් තේරෙන්නේ මෙන්න මේ දෙයක් උනේ මෙන්න මේක නිසා කියන එක අතුරු තමයි තේරෙන්නේ. දැන් කඳුසහිත ප්‍රදේශයක ඉදිකිරීමක් සිදු කරන්න යනකොට රජයෙන් පනවන තියෙන නීති වලට අනුව ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ ලබා ගන්නවා. එතකොට මේකෙදී අපි පළාත් පාලන ආයතනයට මෙන්න මේ සැලසුම අපි ඉදිරිපත් කරාට පස්සේ මේක තියෙන්නේ කඳුසහිත ප්‍රදේශයක නම් සහ මේක තියෙන්නේ බෑන් සහිත ප්‍රදේශයක නම් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අප්‍රූවල් එකක් ගන්න මේ සැලසුම යොමු කරනවා. එතකොට එතනදී මේක විශේෂ ඉංජිනේරුවරු ලවා මේක පරීක්ෂා කිරීම කරනවා. මුලින්ම ඉඩම සඳහා මේ ඇප්‍රූවල් එක ගන්න ඕනේ. ඒකල මූලික සහ විශේෂ කොන්දේසි වලට යටත් තමයි මේ ඇප්‍රූවල් එක සිදු කරන්නේ. එතකොට ඒක දැන් බෑන් සහිත මේ භූමියක ඉදිකිරීමක් සිදු කරන්න අපි සැලසුම සම්මත කරනවා නම් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් අනිවාර්යයෙන්ම දෙනවා ගොඩනැගිලි සැලසුම ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට යොමු කරලා සහතික කරගැනීම කරගන්න කියලා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන රෙගුලේෂන් වලට ඒගොල්ලෝ බලනවා මේ ගොඩනැගිල්ල එතනට පිහිටවන්න පුළුවන්ද, මේක ගොඩනැගිල්ල මේ විදිහට පිහිටවුවොත් ඒකේ ශක්තිමත්ද, අන්නේ කියන කාරණා බලලා ඉවර වෙලා ඒගොල්ලෝ ඉතින් ඒක අප්‍රූවල් කිරීමක් කරනවා. එතකොට එන්නේ එතනදී මම මේ කිව්ව ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කෙනෙක්ගෙන් වෙන කාරණා සිද්ධ වෙනවා. ඒතකොට එතන ඒගොල්ලෝ ඒ ප්‍රමාණ සහ දත්ත නිරීක්ෂණය කරලා තමයි එතනට අදාළ සැලසුම නිර්මාණය කිරීම සඳහා කොන්දේසි පනවන්නේ.
ඒතකොට ඒ ප්‍රදේශ වලට අදාළව අපි නිතිකිරීමක් කරනකොට ඇත්තටම අපි ඒ පරිසරයට අනුකූලව එතනට ඒ පිහිටීම් කරනවා. එතකොට අපි වාස්තු විද්‍යානුකූලව මේ සැලසුම නිර්මාණය කරන යනකොට අපි කියනවා මේ සැලසුමට වටේට දුරවල් මෙන්න මේ ප්‍රමාණය අපි තියාගන්න ඕනේ. මෙන්න මේ ආලෝකයේ වාතාශ්‍රය ලබා ගන්න ඕනේ කියලා අපි කියනවා. ඒ වගේම තමයි මෙන්න මේ UV රෙගුලේෂන් වල ඒ දේම තියෙනවා. මේ සැලසුමක් නිර්මාණය කරනකොට ගොඩනැගිලි සැලසුම නිර්මාණය කරනකොට මෙන්න මේ පැති වලට මෙන්න මේ පිටිපස්ස අවකාශයට මෙච්චර දුරක් තියන්න ඕන, මේ සයිඩ් වලට මෙච්චර දුරක් තියන්න ඕන, කාරේ නම් මෙච්චර දුරක් තියන්න ඕන කියලා ඒකේ රෙගුලේෂන් තියෙනවා. එතකොට මේවට අනුකූල වෙනකොට වාස්තු කියන දේ එදිනෙට කුකුලක් වෙනවා. ඒතර අපි ඔන්නේ මේ නීති පද්ධතියට යටත්ව මේ ඉදිකිරීම සිදු කරනවා නම් මෙන්න මේ කියන ආයතන වලට ගිහිල්ලා රජයේ වගකීම් ආයතන වලට ගිහිල්ලා තමයි මෙන්න මේ අනුමත කිරීමේ කාර්යය සිදු වෙන්නේ. මේ ආයතන වල කොන්දේසි වලට යටත්ව තමයි ඉදිකිරීම සිදු කරන්නේ. එතකොට ඒ කොන්දේසි වලට යටත් වෙනවා කියලා කියන්නේ අපි එන්නේ දේවල් පිළිපැදලානේ අපි ඉදිකිරීම සිදු කරන්නේ. එතකොට අපිට මෙන්න මේ පරිසරයට අනුකූලව මේ ඉදිකිරීම කරගන්න ඇත්තටම ලොකු දැනුම් පද්ධතියක් අපිට හම් වෙනවා මෙන්න මේ ගොඩනැගිලි නීත්‍යානුකූල කාර්යය කරනකොට. දැන් මම මේ කිව්ව කාරණා ටික සාංශගත කරුදී අපි නිවාසයක් පිළිකරන කලින් බලන්න ගන්න ගොඩක් තියෙනවා. අපි වාස්තු වලට අමතරව කිව්වට මේවත් වාස්තුම තමයි මේ කාරණාවල සිදුවෙන්නේ වාස්තු වලින් වෙන්න ඕන දේම තමයි. එතකොට අපි නිර්මාණයක් සිදු කරන අපි අගට කෙනෙක් තෝරගන්න ඕනේ, වාස්තු විද්‍යාඥයෙක් තෝරගන්න ඕනේ. එයාට කියලා සැලසුම නිර්මාණය කරගන්න ඕනේ, ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් තෝරගන්න ඕනේ. එයාට කියලා ව්‍යුහාත්මක සැලසුම නිර්මාණය කරගන්න ඕනේ. අපි සුද්ධ කොන්ට්‍රැක්ටර් කෙනෙක් තෝරගන්න ඕනේ. ඊට කලින් අපි ඒ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් දෙන සැලසුම සහ ආර්කිටෙක්ට් දෙන සැලසුම අපි අපේ පළාත් පාලන ආයතන හෝ UDA ඒ ආයතනයට දාලා අපි අනුමත කරගන්න ඕනේ. අනුමත කරනකොට අපිට කොන්දේසි පිළිපදින්න ඕනේ. අන්නේ ඒ කොන්දේසි වලින් පිළිපදලා මේදී එනකොට කොහොමද අපිට මේ ගොඩාක් මෙන්න මේ පරිසරයට අනුකූල නිර්මාණ සිදු කරගන්න හැකි වෙනවා. එතකොට ඒ පිළිබඳව රජය වග කියනවා. වග කියනවා කියලා කියන්නේ ඒ පිළිබඳව යම්කිසි වගකීමක් රජයෙන් විසින් ගන්නවා. මෙන්න මේ ආයතන වල දාලා ඉවරලා මෙන්න මේ ඉදිරි සිදු කරන පස්සේ මෙන්න මේ සුරක්ෂිතභාවය ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මෙන්න මේ වෙලා තියෙන වියදන වලින් වැළකෙන්න ඔයගොල්ලන්ට ඇත්තටම මෙන්න මේ මම කතා කරපු කාරණා ටික බොහොම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ මෙතනින් එහාටවත් මෙහෙම දෙයක් නොවෙන්න මෙන්න මේ කාරණා වලින් පිළිපැදලා මිනිසුන්ට මේ ඉදිරියෙන් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි අද කතා කරේ කාලීන මාතෘකාවක් වාස්තුත් එක්ක සම්බන්ධ වෙන කාරණා අපි කතා කරගෙන යනවා. මම හිතන්නේ මේක තමයි කාලීන දේ කියලා මම කතා කරන්න ඕනේ. අද අපේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ ලයික් කරන්න. තව කට්ටියට බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න. bell notification එක තුන් කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලන්ට ආයුබෝවන්.